ඇත්තටම මං ඔයාට ගොඩක් ආදරෙයි. ඉතින් ෂනාය දැක්කම මටත් එහෙම කියන්න හිතෙනවා. ෂනාය අශෝක් ෆිල්ම්ස් එක්ක වැඩ කරන මං හිතන පළවෙනි වතාවට වැඩ කරන්නේ. කොහොමද ඒ අත්දැකීම? මාරම අත්දැකීමක් අක්කී එක කියන්න වචන නැහැ. ඇත්තටම හරි ආසාවෙන් හිටිය අශෝක් අයත් එක්ක වැඩ කරන්න. මට ඒ chance එක හම්බුණා. මම හිතන්නේ මට කලිනුත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. මගේ පොඩි වැඩ කටයුතුත් එක්ක මට එන්න බැරි වීමක් වුණා. ඉතින් මේ වගේ chance එකක් හම්බුනේ ගොඩාක් සතුටුයි මට. ඒ වගේම තමයි දැන් ධනුෂ්කත් එක්ක වැඩ කරන එක අභියෝගයක් වුණාද? ලේසි වුණාද? කොහොමද? ධනුෂ්කත් එක්ක වැඩ කරන එක ලේසි. පොඩි අමාරුකමක් තියෙනවා. මොකද එයා තමයි අපේ ඩිරෙක්ටර්. අනිත් දේ තමයි මගේ පළවෙනි ටෙලිඩ්‍රාම එකත් මම කරේ ධනුෂ්ක අයියත් එක්කම තමයි. ඉතින් මම දන්නවා ධනුෂ්ක අයියා මොන වගේ කෙනෙක්ද කියලා. ඒක තේරුම් අරන් වැඩ කරාම හරිම ලේසි වැඩ කරන්න. මොකද අපි දන්නේ නැති දෙයක් වුණත් ධනුෂ්කගෙන් ඇහුවම හැමදේම A to Z කියලා දෙනවා කරන්න ඕන හැමදේම. ඉතින් හරිම සපෝටිව්. ඉතින් මම හරි ආශාවෙන් වැඩ කරනවා. ඉතින් එහෙනම් අපි ෂනායට ආදරය කරන අපේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරමු නේද? අනිවාර්යෙන්. ඉතින් ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරනවා මේ 11 වෙනිදා සෑම සතියේ දිනවලම රාත්‍රී 9ට ඇත්තටම මම ඔයාට ආදරේ ටෙලිග්‍රෑම් එක බලන්න කියලා. ඉතින් ප්‍රේක්ෂක ආදරය කරන ඔබට මට ආදරය කරන සියලු දෙනාටමත් මම හරිම ආදරේ. ඉතින් මේ 11 වෙනිදා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. බොහොමත්ම ස්තුතියි. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9ට